Arigato. එතකොට හැමෝටම කොන්චිවා කොන්බන්වා. こんにちは、こんばんは、先生。කොන්චිවා කොන්බන්වා. එතකොට මේ ඊයේ කොන්බන්වා. මේ ඊයේ අපි නතර කරපු තැන ඉඳන් වැඩේ පටන් ගමු. මේ ඊට කලින් අපි ඊයේ මොනවද ඉගෙන ගත්තේ කියන එක පොඩ්ඩක් බලාගමු. හරි. එතකොට අපි ඊයේ පළවෙනි පාඩම තමයි කතා කරගෙන හිටියේ. ඒකේ වචන ටික අපි ඉවර කරන්නේ. වචන ටික කව කරා. හරි. වචන ටික කව කරා. එතකොට මේ ග්‍රැමර් කොටස කතා කරන්නේ. හරි. පළවෙනි පාඩමේ ග්‍රැමර් කොටස කතා කරා. හරි. ග්‍රැමර් කොටස කතා කරා. එතකොට ළමයි එතකොට ළමයි මේ අද අපි පොඩ්ඩක් එක මතක් කරගමු. ඊට පස්සේ අපි ඒකේ තියෙන හරි ඒකේ තියෙන ප්‍රශ්න ටික හරි ඒකට දාලා හරි පළවෙනි පාඩමට දාලා ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ලින්ක් එක ෂෙයා කරා පේජ් එකට. මේ එතකොට ඊයේ අපි කතා කරපු ටික බලමු. ඊයේ අපි ළමයි මෙන්න මේවනේ. මෙන්න තින්දා අපි කතා කරන්න ගත්තේ. හරි ව්‍යාකරණ බුම්පෝ හරි ජපන් වලින් හරි බුම්පෝ කියන්නේ ව්‍යාකරණ වලට. හරි බුම්පෝ කියන්නේ ව්‍යාකරණ වලට. එතකොට මේ මුලින්ම දාලා තියෙනවානේ මේ පටන් ගත්ත අපි නාම පද හරි නාම පද නාම පද එක හරි නාම පද එක වා හරි නාම පද දෙක දෙස් කියන හරි දෙස් කියන වාක්‍ය රටාව. මේකෙදි කියන ළමයි ඔයා හරි හරි අමන් හෝ වෙනත් කෙනෙක් හඳුන්වා දෙනකොට තමයි මෙන්න මේක පාවිච්චි කරන්න. හරි වතශිවා පහන් දෙස් හරි වතශිවා පහන් දෙස් හරි වතශිවා පහන් දෙස් හරි. දැන් මෙතනදිත් ළමයි හරි මෙතනදිත් වතශි හරි නාම පද එක හරි නාම පද එක නාම පද එක හරි වතශි කියන කොටස ඊට පස්සේ වා නිපාතේ 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 ඊට පස්සේ නාම පද දෙක හරි නාම පද දෙක අන්තිමට දෙස් කෑල්ල හරි දෙස් කෑල්ල හරි දෙස් මිදියෙන් හරි දෙස් කියන එක තේරුණානේ. ඔය වගේ හරි තමන් හරි නැත්නම් වෙන කෙනෙක් හරි මේ හඳුන්වා දෙද්දී ඔන්න ඔය වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. හරි නැත්නම් කියන්න පුළුවන් හරි අපි වෙන කෙනෙක් කියන වාක්‍යයේදී සංකීර්ණවනේ අන්තිමට සංකීර්ණවනේ මහත්තයා හෝ මහත්මිය කියලා පාවිච්චි කරනවනේ. එතකොට මේ තරඳු මහත්තයා හරි තරඳු මහත්තයා සමාගම් සේවකයෙක් කියලා කියන්න ඕනත් හරි සමාගම් සේවකයෙක් කියන්න ඕනත් එහෙම දැන් සමාගම් සේවකයට ජපන් වලින් මොකද කියන්නේ කයිෂයින් කියලානේ කයිෂයින්. එතකොට තරඳු මහත්තයා සමාගම් සේවකයෙක් කියලා කියන්නේ කොහොමද? හරි තරිඳු හරි තරිඳු මහත්තයා සමාගම් සේවකයෙක්. එතකොට හරි තරිඳු සන්වා හරි තරිඳු සන්වා හරි තරිඳු සන්වා මොකද්ද වෙන්නේ? හරි මොකද වෙන්නේ?
කයි ෂයින්ද සර් ඒකේ තරිඳුස්සන් කියන කොටස මෙන්න මේ කියන හරි මෙන්න මේ කියන තරිඳුස්සන් කියන හරි මෙන්න මේ හරි නාම පද එක වැටෙනවා හරි නාම පද එක කියන එකට වැටෙනවා. එතකොට වා කියන එක වා කියන එක වා කියන එක හරි වා කියන එක වෙලා මේ දෙන්න සම්බන්ධ කරනවානේ නාම පද එකයි හරි මේ නාම පද එකයි මෙස නාම පද දෙකයි සම්බන්ධ කරනවා මෙන්න මේ වා කියන කෙනා වා කියන කෙනා මෙන්න මේ තේරුණානේ අන්තිමට දාන ළමයි දෙස් කියන කැල්ල හරි දෙස් කියන කැල්ල එතකොට තනිසන්නවා කයිෂයෙන් දෙස් හරි ඉතින්ට එනවා හරි නාම පද දෙකට එනවා කයිෂයෙන් කියන එක එකට එනවා තරුණ වාතය කියන එක හරි ඒ ටික එතකොට මේ ඒ ටික තමයි හරි ඒ ටික තමයි දෙවෙනි වාක්‍ය රටාව හරි මම පහන් නෙවෙයි කියන්න ඕනේ ඉස්සෙල්ලා මම කිව්ව මෙතනදී හරි වතෂ්ප පහන් දෙස් කියලා කිව්වන්නේ මෙන්න මේ කොටසේදී හරි මම පහන් නෙවෙයි කියලා කිව්වනේ දැන් මට කියන්න ඕනේ මම පහන් නෙවෙයි කියලා හරි පහන් නෙවෙයි කලින් එකේ මම පහන් වෙමි දැන් මම පහන් නෙවෙයි කියලා කියන්නේ හරි එතකොට පයිච්ච ගන්න ළමයි හරි කලින් වගේම මේ නාම පදයක් කියනවා හරි වතෂි නේ වතෂි කියන නාම පදය එතකොට මම නේ නාම පදයක අන්තිමට හරි නාම පද දෙක සෙට් වෙනවා හරි ඒ මැදට මම කිව්ව අර නිපාතේ හරි වා නිපාතේනේ වා නිපාතේ පාවිච්චි කරනවා හරි වා නිපාතෙන්නේ මේ දෙන සම්බන්ධ වුණේ නේ මතකනේ කට්ටියට හරි එතකොට හරි වතෂිවා පහන් ජා අරිමසෙන් හරි ජා අරිමසෙන් පාවිච්චි කරනවා මම නෙවෙයි කියන හරි නෙවෙයි කියන්නේ මෙන්න මේ ජා අරිමසෙන් කියන එක පාවිච්චි කරනවා එහෙම නැත්නම් ඒ වෙනුවට මෙන්න මේ දෙවා අරිමසෙන් කියන එක පාවිච්චි කරන්න පුළුවන් හරි දෙවා අරිමසෙන් කියන එක පාවිච්චි කරන්න පුළුවන් තේරුණානේ ජා අරිමසෙන් කියන්න පුළුවන් දෙවා අරිමසෙන් කියන්න පුළුවන් හරි තේරුණානේ එතකොට මේ ද මම පහන් නෙවෙයි කියලා කොහොමද කියන්නේ වතෂිවා හරි මේක සෙව් වෙනකන් හරි සෙව් වෙනකන් හරි එතකොට මේ කොහොමද එන්නේ ළමයි මොනවා ලියනවා හරි වතෂි හරි වතෂි වා නේ මේක නම් පදික ඊට පස්සේ වා නිපාතය ඊට පස්සේ වතෂි වා පා හරි නාම පද දෙක ඕකනේ නාම පද දෙක ඕකනේ නේ පහන් අන්තිමේට නෙවෙයි කියන්න වෙන මේක මෙන්න මේක ජාරිමසෙන් හරි ජාරිමසෙන් ඒක ලියන්න තියෙන්නේ ජාරිමසෙන් තේරුණානේ කටියෙන් තේරුණානේ ජාරිමසෙන් නැත්තම් මේ උනට පාවිච්චි කරන්න පුළුවන් කලින් කිව්වා වගේ හරි මෙන්න මේක දේවාරිමසෙන් කියන දේවාරිමසෙන් තේරුණා හරි මේවා හරි මෙතනදිත් මෙන්න මෙයාට කියන්නේ වා කියලා හරි මෙයා නිපාතයක තමයි පාවිච්චි හරි තේරුණානේ නිපාතයක විදිහට හරි ඒ හින්දා තමයි වා කියලා කියන්නේ හරි නැත්තම් මේක හානිනේ ආකුවෙන් තියෙන ඇත්තටම තේරුණානේ ආකුව තියෙන ඒ වුණාට නිපාතයක් විතරින් පාවිච්චි වෙනවා හරි අපි මෙයාට වා කියලා තමයි කියන්නේ හරි මෙතෙන්දී වා කියලා හරි තේරුණා ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේක මොකක් හරි ප්‍රශ්නයක් අහන්න ඕනේ හරි මම පහන්ද කියලා මම ප්‍රශ්න කරන්න වාක්‍යයක් හදා ගන්න පුළුවන් නැත්නම් ඒක හරියන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ ඒ හින්දා මේ මොකද්ද පහන් මහත්තයා හරි පහන් මහත්තයා සමාගම් සේවකයෙක්ද හරි සේවකයෙක්ද හරි ද කියන එක හරි ද කියන ප්‍රශ්නය හරි කවුද හරි හරියද මෙයාද කියන අන මේ ද කියන එක පාවිච්චි කරන්න හරි මේකද හරි
මෙන්න මේ දෙස්ක කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි මේක තමයි තුන්වෙනියට අපි ඉගෙන ගත්තේ. තුන්වෙනියට ඉගෙන ගත්තේ අපි. පේනවනේ තුන්වෙනියට 3. හරි එතකොට මේ පාවිච්චි වෙන්නේ කොහොමද? නාම පද එකයි. හරි නාම පද එකයි ඊට පස්සේ මෙන්න මේ සම්බන්ධීකාරකය නිපාතේ වාකින නිපාතේ හරි වාකින නිපාතේ ඊට පස්සේ අයත් මෙන්න මේ නාම පද දෙක කියන එක හරි ඊට පස්සේ අන්තිමේට හරි මෙන්න මේ දෙස්කා කියන හරි දෙස්ක කියන ප්‍රශ්නාර්ථයයි ද කියන එක දානවා. ඔය දෙස්ක කියන්නේ ද කියන එක කවුද කියලා ද කියන්නේ අන්න එක තමයි තියෙන්නේ. එතකොට මේ පහන් මහත්තයා හරි පහන් සන්වා උදාහරණයක් කියමු. පහන් සන්වා කයිෂයින් හරි සමාගම් සේවකයෙක්ද කියලා මගෙන් කවි හරි අහන්න ඕන. කයිෂයින් දෙස්කා හරි පහන් සන්වා කයිෂන් දෙස්කා පහන් මහත්තයා කයිෂන් කෙනෙක්ද හරි අන්න එක තමයි අර්ථවත් වෙන්නේ. හරි තේරුණානේ? තුන්වෙනි ක්‍රම එක ඕක තමයි පිළිගත්ත. හරි මුලින්ම මම පහන් මහත්තයා වෙනවා කියන එක ඉගෙන ගත්තා. හරි දෙවෙනිට මම පහන් නෙවෙයි කියලා ඉගෙන ගත්තා. හරි තුන්වෙනියට පහන් මහත්තයා හරි ප්‍රශ්නයක් තමයි අහන්නේ. හරි තේරුණානේ? එතකොට හතරවෙනි එකේ හරි හතරවෙනි එකේ මේ දෙන්නෙක් වගේ හරි දෙන්නෙක් වගේ නිකන් මේ කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කියන්නේ මේ උත් කියන එක පාවිච්චි කරනවා. හරි උත් කියන එක පාවිච්චි කරනවා. කොහොමද? දැන් මම කියනවා පහන් මහත්තයා කයිෂයින් දෙස් හරි පහන් සනවා ඉරගන පුත මේ ඉරගනක චට්ටය කතකන ජට්ටය නම තියාගෙන මේ නැත්තම් කියද්දි මොනවද මේ කියන එක තේරෙන්නේ නැහැ. දෙට පහන සන්වා කයිෂයින් දෙස් හරි පහන් සන්වා කයිෂයින් දෙස් මකන් ලියමුකද පහන් මහත්තයා හරි සමාගම් සේවකයෙක් සමාගම් සේවකයෙක් හරි එතකොට මට අහන්න ඕනේ හරි හරි දැන් මම මෙතනින් නමක් ගන්න මේ මෙතනම තියෙන නමක් හරි තනක කියන නමකම හරි ජපානයේ තනක කියන නම තනක කියන්නේ ළමයි හරි ජපාන් අයට කියන නම හරි සාමාන්‍යයෙන් මේක ටිකක් ප්‍රසිද්ධ නමක් හරි ප්‍රසිද්ධ නමක් තනක කියන නම තනක හරි පහන් මහතා සමාගම් සේවකයෙක් හරි ඊළඟ එක හරි මට අහන්න ඕනේ හරි තනක මහත්තයත් හරි මහත්තයත් හරි එයත් සමාගම් සේවකයෙක්ද හරි අන්න එක තමයි මට අහගන්න ඕනේ. එතකොට මම පාවිච්චි කරන ළමයි හරි තනකසන් මෝ කියන එකයි තනකසන් හරි තනකසන් මහත්තයත් හරි සමාගම් සේවකයෙක්ද තනකසන් මෝ කයිෂයින් දෙස් කා හරි නේ අර ප්‍රශ්නයක් අහද්දි ද කියන එකදී හරි මෙන්න මේ දෙස්ක කියන එක ගහින් මතකයිනේ කට්ටියට මතකනේ මෙන්න මේ දෙස්ක කියන එකයි
දෙස්ක කියන එක අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහලා දෙනවා. හරි. එතකොට තනකස් මහත්තයාත් හරි සමාගම් සේවකයෙක්ද? ඒකට තියෙනවනේ කට්ටියට. ඒකට කොහොමද දෙන්නේ? තමයි සිංහල ලියන්න එක නිකන් තේරුම් ගන්න වලට. හරි. සිංහල ලියන්න. මහත්හාත් හරි සමාගම් සේවක යෙක් ද මෙන්න මේ හරි මෙන්න මේ කියන එක තමයි මෙන්න මේ මෝ වලින් හදන්නේ. හරි. මෙන්න මේ මෝ වලින් හදන්නම හරි මෝ වලින් හදන්නේ හරි මෝ වලින් හදන්නේ මෙන්න මේ උත් කියන හරි උත් කියන අර්ථය. හරි. එයත් හරි එයත් මෙහෙමද නැත්නම් මහතාද සමාගම් සේ කියන පුළුවන්. හරි. මෙන්න මේ තියෙන විදිහට හරි ද කියන ගුණ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ද කියන ගුණ පාවිච්චි කරන්න පුළුවන්. තනක මහතාත් සමාගම් සේවකයෙක්ද? හරි. හරි. පාන් මහතාත් සමාගම් සේවකයෙක්ද? හරි. එතකොට දැන් මේක අපි වාක්‍ය හදමු මෝ දාලා කොහොමද එන්නේ එතකොට? හරි මෙසි බලමු කොහොමද? එතකොට තනක හරි තනක හරි තනක මහතාත් සමාගම් සේවකයෙක්ද නේ අහන්නේ. එතකොට කොහොමද එන්නේ? තා හරි ආ පා සනි නේ මහතානේ සන් දැන් මහතාත්නේ. එතකොට තනක සන් මෝනේ මෝනේ මෝ මෝ දාගන්න ඕනේ. හරි. පහන් සන් මෝ පහන් මහතාත් තනක සන් මෝ තනක මහතාත් හරි සන් මෝ මෝ හරි මෝ කයිෂයි හරි සමාගම් සමාගම් සේවක යෙක් ද නේ ද නම් මොකද පාවිච්චි කරන්නේ? දෙස්ක කියන කැලනේ. මෙන්න මේ දෙස්ක කියන කැලල. තේරුණේ? දෙස්ක කියන කැලල. තනක සම්මෝ කයිෂයින් දෙස්ක. තනක මහත්තයා සමාගම් සේවකයෙක්ද? තේරුණානේ කට්ටියට ඒක? එතකොට මෝ කියන එක පාවිච්චි වෙන්නේ ඔන්න විදිහට ළමයි. හරි. මෝ කියන එක පාවිච්චි කරන ඔන්න විදිහට. මහතාත් හරි එයත් එහෙමද කියලා තමයි අහන්නේ. එතකොට ළමයි පස්වෙනි එකේ අපි ඉගෙන ගත්තා හරි නෝ කියන එක. හරි නෝ කියන එකයි හරි නෝ කියන එකේදී හරි නෝ කියන එකේදී තමයි මෙන්න මේ වගේ හරි අයිතිය හරි අයිතිය මෙන්න මේ විදිහට අයිතිය සම්බන්ධතාවය පෙන්වන්න තමයි පාවිච්චි කරන්නේ. හරි. අයිතිය සම්බන්ධතාවය පෙන්වන්න තමයි හරි පාවිච්චි කරන්නේ. අයිතිය සම්බන්ධතාවය කියන්නේ අයිතිය පෙන්වනවා. හරි. ඔයාගේ හරි මෙයාගේ පැරඳු මහත්තයාගේ පහන් මහත්තයාගේ ඔන්න විදිහට තනක මහත්තයාගේ හරි අන්න ඒ වගේ අයිතියක් පෙන්වන්න තමයි මෙන්න මේ කියන නෝ කියන එක පාවිච්චි වෙන්නේ. හරි හරි නෝ කියන එක පාවිච්චි වෙන්නේ. තේරුණා? නෝ කියන එක පාවිච්චි වෙන්නේ. එතකොට ළමයි මේ අපි නිකන් දාලා දෙන පැටර්න් එක කියලා එකක් දාලා දෙනවා මෙතන. හරි A no B. හරි ඒ කියන්නේ A ගේ B. හරි A ගේ B. හරි A ගේ B. මෙතන දාලා දෙනවා. A ගේ B. හරි A ගේ B. A ගේ B. තේරුණා නේද? ඒ කියන්නේ A ගේ හරි A ගේ B. හරි A ගේ B. උදාහරණයක් මෙතන දාලා තියෙනවා. හරි නිහොන්න කයිෂා. හරි නිහොන්න කයිෂා කොහෙද? ජපානයේ. හරි ජපානයට අයිති නේ. මේ පළවෙනි උදාහරණය මේ නිහොන්න
හරි නිහොන් කියන්නේ ජපානටනේ. නිහොන්නේ මේකට හරි. නිහොන් no කයිෂා. හරි. නෝ කියකි මං කියනවා වගේ හරි ඉස්සෙල්ලා කිව්වා වගේ අයිතියක් තමයි හංගවන්නේ. හරි. අයිතියක් තමයි හංගවන්නේ. එතකොට නෝනේ. ජපාන යේ. හරි. යේ. මෙන්න මේ යේ කෑල්ල. හරි. යේ කෑල්ල. ජපාන යේ. ජපාන යේ. හරි. ජපාන යේ. හරි. ජපාන යේ. හරි. ජපාන යේ. ජපානයේ මොකද්ද සමාගමක්. නිහොන් no කයිෂා. මේක කයිෂා. තේරුණානේ? මේවා කියන ඉතින් ඔයාලට මතකයිනේ. මේක වෙලා නී අකුරනේ. මේක වෙලා ඕ. මේක වෙලා එතකොට නිහොන්නේ. අර chart එක බලන්න ළමයි. හරි. හිරගණන් chart එක බලන්න. හරිනේ. එතකොට මේ අයිතියක් හංගවද්දි තමයි මේක පච්ච වෙන්නේ. එතන මෙතන මම තව දාලා තියෙන උදාහරණ යමද සන් හරි. යමද සන් හරි. යමද මහත්තයාගේ හරි. යමද මහත්තයාගේ හරි. යමද මහත්තයාගේ මොකද්ද මොන් හරි. යමද මහතාගේ පොත හරි. යමද මහතාගේ පොත හරි. කාගේද පොත? යමද මහත්තයාගේ. කොහොමද පෙන්වන්නේ? යමද සන් නෝනේ. මෙන්න මේ නෝ කියන එක පාවිච්චි වුණාම අර අයිතියක් කියන එක හැඟ වෙනවා ළමයි. හරි. අයිතියක් කියන එක හැඟ වෙනවා. තේරුණානේ? මෙයාගේ හරි අරයාගේ පොත මෙයාගේ පොත අරයාගේ කාර් එක අරයාගේ ගෙදර හරි එහෙම හරි අන්න විදිහට මෙන්න මේ නෝ කියන එකෙන් හරි මොකක් හරි අයිතියක් කියන එක පෙන්වන්න පුළුවන් හරි අයිතියක් පෙන්වන්නයි එතකොට මේ දාලා දෙනවා මම ඉස්සෙල්ලා කිව්ව කතන්දරේ හරි සන් කියන එකේ භාවිතය හරි සන් කියන එකේ භාවිතය කොහොමද නමක් අගට හරි මම පාවිච්චි කරන්නේ හරි දැන් දාලා තියෙනවානේ එක්සැම්පල් එකේ දාලා තියෙන්නේ තනක සන් තනක මහත්තයා ඊට පස්සේ යමද සන් හරි යමද මහත්තයා තනක මහත්තයා තනක මහත්තයා ඊට පස්සේ යමද මහත්තයා හරි තමන්ගේ නමට සන් භාවිත නොකර හරි එතකොට ළමයි ඔයාගේ නමට සන් කියන එක පාවිච්චි කරන්න හරි හරි එතකොට මම කියන්නේ පහන් සන් හරි වතසිවා පහන් සන් දෙස් කියලා කියන්නේ හරි මම පහන් මහත්තයා වෙමි කියලා කියන්නේ හරි මම කියන්නේ වතසිවා පහන් දෙස් හරි මම පහන් වෙමි හරි අනිච්චරයි පාවිච්චි කරන්න හරි ඉන්ටු වලදී මේ කියන්න එහෙම එපා වතසිවා මේ පහන් සන්දෙස් හරි සන් කියන එක පාවිච්චි කරන්න හරි සන් කියන එක පාවිච්චි කරන්න ඉරල්ලම දෙට අපි මේ හත්තනි ඩැමර එකෙද හරි තුර ඩ්‍රම පොයින්ස් හතක් කතා කල තින පිහි හතක් කතා කල තියෙන හරි හතක් සෙවන් හරි එතුරලම මේ හත්තනි ඩම පොයින්ටි එක කතා කරේ හරි අර තව කෙනෙක් කවුද කියලා හනක තමක් කතා කරේ ඒක දා තියෙන මොකක්ද අනු හරි අර හරි අර කතගෙන් ළමයි පුද් කළයගෙන කනේ හිතු කියනක පොලයිට්වේෂණ එකන ගෞරවනීය හරි භාෂාව හිතු කියනවට හරි කෙනා කියනෙක් කෙනාට හරි වැඩිපුරම හරි ගෞරවනීය විදිර කතා කරන්න පුළුවන් වෙන්න මෙන්න මේ කතා කියනක දම්හා වස්සේ එතමට දාති හිතු කියන්නේ අනුහිතු අර පුද්ගලය අනි පුරුගෙදලාට හරි ගොඩක් ගරු කරනවා කියල පෙන්න්නට කතා කියන වචනය පාච්චි කරල තියෙනවා හරි කතා කියන වචනය පාච්චි කරල තියෙනවා තෙරනේ අනු කතා හරි අනු කතවා දුනත දෙස්කා අර පුද්ගලයා කවුද හරි අර පුද්ගලයා කවුද අන්න එක තම මේකින් හනි හරි මෙතම ලියලත්තින ගෞරවයෙන් ඒ පුද්ගලයා කවුද අසන විට හයි මෙන්න මේ කියන ඩ්‍රම් එක
පාවිච්චි කරන්න පුළුවන්. එතන මම දාලා තිනවා වාක්‍ය දෙකක් දාලා තිනවා. මොකක්ද දාලා තින්නේ වාක්‍ය දෙක බලමු. අනෝ හරි. අනෝ හරි. කතා හරි. කතා වා හරි. වා දොනතා හරි. දොනතා දෙස්කා කවුද කවුද හරි කවුද කියන්නේ හරි. මෙන්න මේ පොලයිට් වෙර්ෂන් එක වලට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. තේරුණානේ? එතකොට ළමයි දෙවෙනි උදාහරණය දාලා තියෙනවා හරි. අනුකතවා හරි. අනුකතවා වා යාමද-සන් හරි. යාමද මහත්තයා වේ හරි. මහද මහතයි හරි කියන්න පුළුවන්. හරි. ඒකේ ප්‍රශ්නාර්ථ වර්ෂන් එක තමයි හරි. ෆික්ෂන් වර්ෂන් එක තමයි හරි. මෙන්න මේ හරි. දෙස්කා කියන එක හරි. ඒ කියන්නේ අනුකතව යමද සංදේශ. අනුකතවා තුනත දෙස්කා අර පුද්ගලයා හරි. කවුද ගෞරවනීය විදිහට අහනවා අපි. ඊට පස්සේ උත්තර දෙනවා අනුකතවා හරි. එම් පුද්ගලයා යමුද සංදේශ හරි. එම් මහත්තයා හරි. යමුද මහත්තයා හරි. අන්න ඒක තමයි මෙන්න මේකෙන් කියවෙන්නේ හරි. 7 වෙනි ඩ්‍රාමා පොයින්ට් එකෙන් කියවෙන්නේ අන්න ඒක. තේරුණානේ? ඒකේ කතන්දරේ. එතකොට ළමයි ඔතනින්ද අපි මේ ඩ්‍රාමා ටික ඉවර කරගත්තා. හරි. එතකොට ඩ්‍රාමා 7ක් ඉවර කරමු. 7ක් ඉවරයි. එතකොට අපි යමු ළමයි මේ verb එකේ ඉතිරි ටික සම්පූර්ණ කරගන්න. ඉතිරි ටික සම්පූර්ණ කරගන්න. එතකොට ළමයි මේ verb එකේ තමයි කතා කරගෙන ඉන්නේ. හරි. verb එකේ තමයි කතා කරගෙන ඉන්නේ. බලමු නැත්නම් අපි ඉතිරිලා තියෙන හරි. කරන්න තවුණා තියෙන ඉතිරිලා තියෙන එක බලමු. ෆ්‍රෙන්චු ප්‍රැක්ටිස් හරි ප්‍රැක්ටිස් ෆ්‍රෙන්චු කියන ප්‍රැක්ටිස් කරනවා. ෆ්‍රෙන්චු කරමු එහෙනම් අපි කට්ටියම. හරි ප්‍රැක්ටිස් කරමු. මෙන්න පළවෙනි වාක්‍ය ආකාරය දෙනවා ළමයි. එතකොට මේ උඩින්ම හරි පයින්ටම නම දීලා තියෙනවා හරි. නම ඊට පස්සේ රට ඊට පස්සේ රැකියාව දීලා තිනවා. රැකියාව දීලා තිනවා. ඊට පස්සේ මේකට අදාළව හරි මේකට අදාළව මොකද කරන්න තියෙන්නේ? හරි. පහත තොරතුරු බලා වගන්ති සාදමු. පල්ලෙහෙන් තියෙන තොරතුරු බල බල හරි. වාක්‍ය හදන්න තමයි තියෙන්නේ. හරි වාක්‍ය හදන්න තමයි තියෙන්නේ. එතකොට ළමයි මේ බලමු අපි පළවෙනි එකේ ඉන්නවා හරි. පළවෙනි එකේ ඉන්නවා පළවෙනි මේ කොළු උදාහරණ අන්න කියලා ඉන්නවා හරි. අන්න කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ කුණි එක දීලා තිනවා හරි. කුණි කියන ළමයි රට කියන්නේ හරි. කුණි කියන්නේ රට. හරි මෙතන මේ කුණි කියලා තියෙන රට කියන එක. හරි. කැනඩා හරි. කැනඩා කියන්නේ කැනඩානේ. කැනඩා. හරි. කැනඩා. න හරි. කැනඩා. කයිෂයින් හරි. කයිෂයින් සමාගම් සේවකයෙක්. කයිෂයින් කියන්නේ සමාගම් සේවකයාට. හරි. පළවෙනි එක එතකොට මේ පළවෙනි එක හදලාම දීලා තිනවා හරි. පළවෙනි එක හදලාම දීලා තිනවා. බත අන්න සන්වා කනෙදා ජින් දෙස් හරි. ඒ කියන්නේ ළමයි අන්න මෙයා හරි. අන්න මහත්මයා
අන්න මහත්මයා හරි වා මහත්මයා කැනඩාචින් හරි කැනඩානු හරි ජාතිකයෙක් වේ කියන එක තමයි පාවිච්චි කරන්න. හරි තේරුණාද එතකොට? අන්න සන්වා කැනඩා චින් දෙස් හරි කවුද? අන්න සන් හරි මූලිකයා වාක්‍ය. හරි අන්න සන්වා කැනඩා චින් දෙස්. අන්න සන් කියන්නේ හරි අන්න මහත්තයා කියන්නේ කැනඩාවේ පුරවැසියෙක් හරි කැනඩා ජාතිකයෙක්. තේරුණානේ? එතකොට අපි යමු ඊළඟට. හරි ඊළඟට යමු. යන්න කලින්ම අපි මේකෙන් තව වාක්‍යයක් හදමු. අපි. මම ඉතින් දාන්න. හරි ඉතින් දාන්න වාක්‍ය. ගත්ත අපි සම්බන්ධ කරේ නමයි රටයින්. දැන් එහෙනම් සම්බන්ධ කරමු. හරි නමයි හරි යා කරන වැඩි හරි රැකියාව. හරි රැකියාව. බලමු එහෙනම්. බලමු. එතකොට මට කියන්න ඕනේ. හරි මට කියන්න ඕනේ අන්න මහත්මයා සමාගම් සේවකයෙක් කියලා කියනවා. හරි අන්න මහත්තයා කියන්නේ හරි ජපාන් කම්පැනි එක වැඩ කරන කෙනෙක් වෙයි කියලා කියන්න ඕන මට. හරි එහෙම කියන්න ඕන. එතකොට කොහොමද එන්නේ ළමයි? එතකොට කොහොමද එන්නේ? ලිම නම කවුද? අන්නසන්. හරි අන්නසන් අන්නසන්වා හරි මතකනේ කට්ටියට? නම් පද 1 වා නම් පද 2 දෙස් මතකනේ කට්ටියට? ජපාන් වල මේ අඩියම තමයි හරි අඩියම. තේරුණානේ? එතකොට අන්නසන්වා මොකක්ද එතකොට දෙන්නේ? කයිෂයින් දෙස්. හරි කයිෂයින් දෙස්. තේරුණානේ? අන්න සන්වා සමාගම් සේවකයෙක්. අන්න ඒ වාක්‍යයත් හදපු. වාක්‍ය දෙකක් හදන්න පුළුවන්. එක මේකකින් වාක්‍ය දෙකක් හදන්න පුළුවන්. එතකොට මේ ටික කරගෙන යමු. හරි. එතකොට ළමයි දෙවෙනි එක. හරි. දෙවෙනි එක කිව්වට මේ පළවෙනි එක බලමු. අපි ලියන එකේ පළවෙනි එක කොහොමද එන්නේ? හරි. මුලින්ම දාලා තියෙනවා. හරි. නම දාලා තියෙනවා. කවුද? කින්. හරි. කින්සන්. කින්සන් ගැන තමයි කතා කරන්නේ. එතකොට ළමයි මේ කෙන්සන්ගේ රට දාලා තියෙනවා කොහෙද? හරි. ඕස්ට්‍රේලියා. හරි. ඕස්ට්‍රේලියා කියන ළමයි ඕස්ට්‍රේලියාවට. හරි. ඕස්ට්‍රේලියාවට. එතකොට ළමයි දාලා තියෙනවා යටින් සිගතු. හරි. උඩ මේකනේ කතා කරන්නේ. අපි දැන් කෙන්සන් ගැන තමයි කතා කරන්නේ. එතකොට කංකුකු. හරි ළමයි. යගේ රටවල කංකුකු. සිගතු එක. හරි. සෙන්සි. හරි සෙන්සි කියන්නේ. ඒ ඇවිල්ලා ගුරුවරයෙක්. හරි. ගුරුවරයෙක්. හරි. තේරුණානේ? එතකොට මේ මට කියන්න ඕනේ. හරි. කෙන් කියන්නේ හරි කෙන් මහත්තයා කියන්නේ සවුත් කොරියා. හරි දකුණු කොරියාවේ කෙනෙක් කියලා කියනවා. හරි කොරියන් ජාතිකයෙක් කියලා කියන්න ඕන මට. එතකොට මම මේ කොහොමද කියන්නේ බලමු. හිමිට අහගමු. හරි අන්තිම එක කට්ටියම හදමු වාක්‍ය. මට කලින් කට්ටියම හදන්න හොඳයි. කොහොමද එන්නේ එතකොට? මුලින්ම නමනේ. කෙන් සන් වානේ සම්බන්ධකාරක පදේ නිපාතේ වානිපාතේ තනක. හරි නේ තනක සන්වා වහන් සන් වා හරි ඊශ සන්වා. හරි එතකොට කෙන් සන්වා හරි කොහෙක් කෙනෙක්ද? කාන්කෝකුනේ. එතකොට මොකද දන්නේ? කාන්කෝකු. හරි පළවෙනි වාක්‍යය වගේ. හරි පළවෙනි මේ හදලා තියෙන වාක්‍යය මෙන්න මෙයාට. හරි මෙන්න මෙයාට සමාන වූ මෙයා තමයි උදාහරණේ. එතකොට මෙයාට සමාන්තරව හරි වාක්‍යයක් දැන් තමයි ළමයි. හරි
ඒක තමයි දැන් කතා කරගෙන ඉන්නේ ඔයාලට. එතකොට ළමයි මේ කොහොමද එන්නේ? හරි කොහොමද එන්නේ? තනක සන්වා තනක සන්නා තනක හරි. මෙතෙන් දැන් හරි කෙන් සන්වා නේ නැත්නම් තනක සන්වා හරි. මෙතන එතකොට කෙන් සන්වා 韓国人です。හරි වාක්‍යන ගමු 韓国人です。නේ තේරුණේ? කෙන් සන්වාත්ය හරි කියන්නේ韓国 ජාතිකයෙක් හරි. කොරියන් ජාතිකයෙක්. හරි. එතකොට තවත් කියන්න පුළුවන්. එයාගේ මේ රැකියාව කියන්න පුළුවන්. සෙන්සෙ නේ මෙයා. සෙන්සෙ කියන්නේ මොකද කියන්න පුළුවන්? කෙන් සන්වා කොහොමද? සෙන්සෙයි දෙස්. කෙන් සන්වා සෙන්සෙයි දෙස්. කෙන් සන්වා කෙන් සන්වා කවුද? සෙන්සෙයි දෙස්. කෙන් මහත්තයා කියන්නේ ගුරුවරයෙක්. හරි. කෙන් මහත්තයා කියන්නේ ගුරුවරයෙක්. ඒක තමයි තේරුම. කෙන් සන්වා හරි. සෙන්සෙයි දෙස්. සෙන්සෙයි දෙස් ගුරුවරයෙක්. එතකොට දෙවෙනි වාක්‍යය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟ මේක උදාහරණය මරියා. හරි. මරිය කියලා නමක් තියෙනවා. එයාලා ස්පේන්නේ ස්පේන් ස්පේන් ජාතිකයෙක්. එයාගේ රැකියාව වෙලා ගකුසේ. හරි. ජපානයේ ගකුසේ කෙනෙක්. එතකොට මේ බලමු එහෙනම් කොහොමද එන්නේ? පළවෙනි වාක්‍යය අපි හදමු එහෙනම්. හරි වාක්‍ය හදමු. නමනේ මුලින්ම නේ නමනේ. මරියා හරි. මරියා සන්වා ස්පේන් ජින් දෙස්. හරි. අන්තිමට මේ ජින් කියන කැල්ලම පාවිච්චි කරන්න ඕනේ. ජින් කියන එක මෙන්න මේ ජින් කියන එක පාවිච්චි කරන්න ඕනේ. මේ ඒතර තමයි ජාතිකය කියන එකට එන්නේ. ජාතිකය කියන එකට එන්නේ. ජින් දෙස්. ඒතර කොහොමද එන්නේ? මරියා සන්වා මරියා සන්වා මරියා සන්වා ස්පේන් ජින් දෙස්. ස්පේන් ජින් දෙස්. මරියා සන් කියන්නේ හරි මරියා සන් කියන්නේ ස්පේන් ජින් හරි ස්පේන් ජාතිකයෙක්. දෙවෙනි ගන්න පුළුවන්. හරි දෙවෙනි ඒකෙම දෙවෙනි රටාව ගන්න පුළුවන්. එයාගේ රැකියාව කියන්නේ. එයා කරන හරි එයා කොහොමද ජපානයේ හරි කරන්නේ. හරි. එතකොට මරියා සන්වා මරියා සන්වා ගකුසෙයි හරි ගකුසෙයි දෙස්. හරි මරියා මහත්තයා හරි ශිෂ්‍යයෙක්. අනිත් එක තමයි පාවිච්චි. එතකොට තුන්වෙනි එකත් බලමු. හරි මේ තුන්වෙනි තියෙන එක නේ. දැන් එහෙනම් අපි කට්ටියම මේක හදමුද? වාක්‍ය. හරි පොයින්ට් තුනේ තියෙන්නේ පොයින්ට් තුනේ තියෙන්නේ හරි පොයින්ට් තුනේ තියෙන්නේ තොමු නමතුමා නම ඊට දිගට තියෙන මෙයා ඉන්න රට. ඒ රට කොහෙද ඉන්නේ? රට ඊට පස්සේ ගින්කොයින් හරි ගින්කොයින් තනතුරක් දීලා තියෙනවා. රස්සා කියලා. රැකියාව හරි රැකියාව. එතකොට මේ කොහොමද එන්නේ? තුන්වෙනි හරි තුන්වෙනි එකට මෙතෙන්ට මොකක්ද එන්නේ? හරි. මේක තුලමයි තුනේ යන්නේ. මේක දෙක.
කට්ටියම ඊළඟ වාක්‍ය හදමු. හරි. වාක්‍ය දෙකක් ඉන්න ඕනේ. එකක් එයාගේ නමයි. එයාගේ රටයි පාවිච්චි කරලා. අනිත් එක එයාගේ නමයි. හරි. එයාගේ නමයි. එයාගේ තනතුර සම්බන්ධ කරලා. හරි. වාක්‍ය දෙකක් තමයි හදන්න තියෙන්නේ. කට්ටිය හදමු. හදලා අපේ ගෲප් එකට දාමු. හරි. වර්ධින්න පුළුවන්. හරි. ගණන් ගන්න එපා වර්ධුනොත්. හරි. පුළුවන් වුණා ටික ටික කරන්න ගත්තාම ඒ දිගටම මුලදී වැරදෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හිතුව කියලා කියන්න බේද? හිතුව කියලා කියන්න පුළුවන්. හිතුව කියලා කියන්න පුළුවන්. එතන කංජිය තිබ්බේ කතා කියන කංජිය. හරි. කතා කියන කංජිය. කංජිය වෙනස් හින්දා අනිවාර්යයෙන් මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ. හරි. කලින් තැන්දී හරි. මතකනේ කට්ටියට කලින්. හරි. එතනදී කතා කියන එක තමයි තිබ්බේ. හරි. කට්ටිය මොකද තත්ත්වය හදාගන්න පුළුවන් වුණා කට්ටියම. හදලා ඉවරන ළමයි. හරි. හදලා ඉවරන. තාම අර පළවෙනි ක්‍රමය එකේ තමයි තියෙන්නේ. හරි. වා කියන එක හරි. තෂිවා අහන්දෙස්. හරි. වා කියන එක හරි සම්බන්ධ කරන එක තමයි බේසික් සෙන්ටෙන්ස් එකක් තමයි අපි දැන් හදන්නේ. එක්කෙනෙක් කිව්වා තවත් කෙනෙක් කිව්වා ළමයි හිතුවා Promotion wa Australia කටියට තේරෙලා නේද?
කට්ටියට මොකද තත්ත්වය? ලොමුණද? හරිද? කට්ටිය මොකද තත්ත්වය? මම එහෙනම් මේක දාන්න. ගොඩක් කට්ටියට පුළුවන් වෙලා තිබ්බා. ගොඩක් කට්ටිය පුත් වෙලා තිබ්බා. මේ කෙරලා තිබෙන්නේ නැහැ. දාමු එහෙනම් අපි. එහෙනම් හොඳයි. හරි. good boys and girls. හරි. කොහොමද ඉන්නේ එතකොට? හරි. කොහොමද ඉන්නේ? හරි. තොමුන්නේ. තොමු. එතකොට තොමු. හරි. තොමු සන්නේ. සන් වානේ. පහන් සන් වා වුණානේ. එහෙනම් වා. තොමු සන් වා. වා මොකද්ද? එයාගේ රට. හරි. කොයිද රට? ඕස්ට්‍රේලියා. ඕස් රෝ රා රි ආ. හරි. ඕස්ට්‍රේලියා. කවුද? ජාතිකයෙක්. ජාතිකයෙක් නම් ජින්. ජින් දෙස්. හරි. ඕස්ට්‍රේලියන් ජාතිකයෙක්. තේරුණානේ? එහෙම තමයි ඉන්නේ. තේරුණානේ කට්ටියටම? එතකොට මේ ඊළඟ වාක්‍යය කොහොමද එන්නේ? හරි. එයාගේ රැකියාව සම්බන්ධ කරලා හරි. තොමුසන්වා තොමුසන්වා. හරි. කවුද මේ? ගෙන් කොයින්. හරි. ගෙන් කොයින්. ගෙන් කොයින් කියන්නේ ළමයි බැංකුකරුවටනේ ජපන්වලින්. එතකොට ගෙන් කොයින් මොකද දෙස් ප්‍රශ්නයක් නෑ. හරි. තනක මහත්තයා මේ බැංකුකරුවෙක්ද කියනවත් එහෙම දන්නේ. ගෙන් කොයින් දෙස් කා වෙනවනේ. කා ඇඩ් වෙනවා මෙතෙන්ට. හරි. කා ඇඩ් වෙනවා. හරි. කා ඇඩ් වෙනවා. එතකොට මේ ප්‍රශ්නයක් තියෙද්දි හරි ප්‍රශ්නයක් අහද්දි දෙස් කා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. තේරුණානේ? ඊළඟ දැන් මෙතන මේ ලියන්න ඕන නැහැ. මෙතන අතර ලියන්න ඉඩ දීලා තියෙන උඩම කේස් එක තමයි තියෙන්නේ මෙතන. හරි. අපි දැන් ওই දෙවෙනිට ලිව්වේ. හරි. දෙවෙනිට ලිව්වේ. එයාගේ සිගත එක දාලා හරි වැඩි කරලා හරි. එයා කරන ජොබ් එක තාම දැම්මන්නේ. ඒ ටික තමයි මෙතන ලියන්න තියෙන්නේ. කෙරුණානේ. දැන් දැම්මට. ඒතකොට තවත් මේ වාක්‍යයකයි තවත් එකක් තියෙනවා ළමයි. හරි. තවත් එකක් තියෙනවා. කොහොමද? කොහොමද තියෙන්නේ? රෙයි කියන ළමයි. රෙයි කියන්නේ උදාහරණයක් කියලා හරි. එක්සැම්පල් එකට. එක්සැම්පල් එකට. එතකොට දැන් තියෙනවා අන්න සන ඉන්නවා සෙන්සර් කෙනෙක්. හරි. සෙන්සර් කෙනෙක්. හරි. ඊට පස්සේ වාක්‍ය දාලා තියෙනවා මොකද්ද? අන්න සන් වා. හරි. අන්න සන් වා අන්න සන් ඊට පස්සේ මොකද්ද? වා නිපාතේ. වා නිපාතේ. වා සෙන්සර්. හරි. අර නාමපද එක වා නාමපද ජාරිමසින් කියන කෑල්ල. හරි. ජාරිමසින් කියන කෑල්ල තමයි දැන් පාවිච්චි කරන්න යන්නේ. අර එහෙම නෙවෙයි කියන තමයි. හරි. එහෙම නෙවෙයි කියන පාවිච්චි කරන තමයි යන්නේ අපි. හරි. එහෙම නෙවෙයි කියන කොටස. හරි. එහෙම නෙවෙයි කියන කොටසට අදාළ කොටස තමයි දැන් මේ රෙන්චු කරන්නේ. හරි. ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට ජාරිමසෙන් අන්තිම කෑල්ල ජාරිමසෙන් එන එහෙම. එතකොට කොහොමද? අන්න සන්වා සෙන්සින් ජාරිමසෙන්. අන්න මහත්තයා කියන්නේ සෙන්සෙක් කෙනෙක්. හරි. ඒ කියන්නේ ගුරුවරයෙක්. ජාරිමසෙන්. හරි. ගුරුවරයෙක් නෙවෙයි. හරි. නෙවෙයි කියන්නේ ජාරිමසෙන්. නැත්නම් මෙතන ඒවට පාවිච්චි කරන්න පුළුවන් දේවාරිමසෙන් කියන කියන්නේ. ගන්න දේවාරිමසෙන්. ඊළඟ ළමයි ඊළඟ පොයින්ට් එක. හරි. ඊළඟ ඒකට ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? දැන් මේ ජාරිමසෙන් කියන එක නැත්නම් දේවාරිමසෙන් කියන එක දාලා හරි දාලා
මොකද ගන්න තියෙන්නේ? දාලා වාක්‍ය තමයි හදන්න තියෙන අපිට. හරි. බලමු එතකොට මේ කොහොමද දෙන්නේ? කෙන් සන්දාල් තියෙනවා. කකුසී කියලා දීලා තියෙනවා. එතකොට කොහොමද දෙන්නේ? කෙන් සන්වා වානේ වා. කෙන් සන්වා ගකුසී ගකුසී කෙන් සන්වා ගකුසී වද ජාරිමසින්. දැන් ගකුසී කෙනෙක් නෙවෙයි. හරි. හරි. ගකුසී කෙනෙක් කොහොමද දෙන්නේ? ගකුසී කෙනෙක් නම් අතර මෙයා කොහොමද දෙන්නේ? කෙන් සන්වා හරි. කෙන් සන්වා හරි. ගකුසී ගකුසී දෙස් නේ. ගකුසී දෙස්. එහෙම නෙවෙයි කියන්නේ කෙන් සන්වා ගකුසී දෙවාරිමසින්. තේරුණානේ? ඒක තමයි පාවිච්චි වෙන්නේ. එතකොට කොහොමද දෙන්නේ ළමයි? දම් කොහොමද දෙන්නේ එතකොට? හරි. එතකොට මේ කෙන් සන්වා ගකුසේ දෙස් තමයි. හරි. කෙන් මහත්තයා ගකුසේ කෙනෙක් නම් කියලා ඉන්නේ. එතකොට දැන් ගකුසේ කෙනෙක් නෙවෙයි. හරි. එතකොට ගකුසේ ජා අරිමසින් ජා අරිමසින්. ලියමු ජා අරිමසින්. තේරුණානේ? එහෙම නැත්නම් දෙවා අරිමසින්. තේරුණානේ? දෙවා අරිමසින්. හරි. ඔක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊළඟ එක හරි. ඊළඟ එක මේ තව උදාහරණයක් බලමු. එතකොට තියෙනවා මරියසන්. හරි. මරියසන්. මරියා මහත්මයා හරි. ඇස්ලා තියෙනවා මොකද්ද? ගින්කොයින් කියන දේ තියෙනවා. හරි. ගින්කොයින් කියන එක දැන් තියෙනවා. එතකොට මෙයා ගින්කොයින් කෙනෙක් නෙමෙයි. හරි. බැංකු කරුවෙක් නෙමෙයි කියන තමයි අපි ඒක වාක්‍ය හදන්න ඕනේ. හරි. වාක්‍ය හදන්න ඕනේ. කොහොමද එතකොට? මේ කොහොමද මරියා සන් වා ගින්කොයින් ජා අරිමසින්. ජා අරිමසින් නෙවෙයි. හරි. ගින්කොයින් කෙනෙක් නෙමෙයි. බැංකු කරුවෙක් නෙවෙයි. ගින්කොයින් කියන්නේ බැංකු කරුවටනේ. එතකොට කොහොමද එන්නේ? එහෙමනේ. ගින්කොයින් ජා අරිමසින්. තේරුණානේ? නැත්නම් දේවා අරිමසින්. තේරුණානේ? ජා අරිමසින් එහෙම නැත්නම් දේවා අරිමසින් පාවිච්චි කරන්න පුළුවන් වුණ විදියට. හරි ළමයි. එතකොට ඊළඟ වාක්‍ය දෙකක් බලමු. කොහොමද එන්නේ? එතකොට මේකේ තේරුම තමයි තෝරන්නේ. තේරුම් තේරෙනවනේ කට්ටියට. තේරුම එතකොට මේකේ මරිය මහත්මයා ගින්කොයින් ඒ කියන්නේ සමාගම් සේවකයෙක් ජා අරිමසින් කියන්නේ නෙවෙයි. හරි. දේවා අරිමසින් කියන්නේ සේම් මීනින් එක නෙවෙයි කියන්නේ. සේම් මීනින් එක. හරි. ජා අරිමසින් හරි. දේවා අරිමසින්. ඊළඟ ළමයි එතකොට කොහොමද එන්නේ? තොමුසන් ඉන්නවා. හරි. සෙන්සර් කෙනෙක් කොහොමද එතකොට සෙන්සර් කෙනෙක් නෙවෙයි කියලා කියන්නේ තොමු සන්වා තොමු මහත්තයා සෙන්සි සෙන්සි චාරිමසෙන්.
එහෙම නැත්නම් දේවාල මසින් තේරුණානේ? මේ විදියට. එතකොට මේ හතරවෙනි කොල හදුම් බලන්න එහෙම නෙවෙයි කියලා හරි. කලින් එහෙම වෙයි කිව්වා කලින් මේ පළවෙනි ඩ්‍රම පොයින්ට් එකේ දැන් දෙවෙනි ඩ්‍රම පොයින්ට් එකේ එහෙම නෙවෙයි. කට්ටිය හොඳට බලන්න. මට ඊට පස්සේ උත්තරේ වන්න බලන්න. ගෲප් එකට හරි දාන්න. කට්ටිය මෙවැනි කවුන්ද ඉන්නේ? ඊසජා හරිමසෙන් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හරිමසෙන් දෙස් කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හරිමසෙන් කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒකලු ගැටලුවකුත් නෑ උනාට සාමාන්‍යයෙන් හරිමසෙන් කියන තමයි පාවිච්චි කරන්නේ.
හරිද? එතකොටම මේ අපි එක සර්ච් එකක් මට්ටියව එක එන්නේ කොහොමද එතකොට? හරි අන්න සනින් හරි අන්සන් මොකක්ද දාලා තියෙන්නේ? හරි ඊෂා හරි ඊෂා ඊෂා කියනවා හරි දොස්තරටනේ දොස්තරට කොහොමද එන්නේ එතකොට උත්තරේ? අන්න සන් වා කවුද? ඊෂා ඊෂා ජාරිමසි යා දොස්තර ගෙන් නෙවෙයි හරි අන්සන් කියන්නේ දොස්තර ගෙන් නෙවෙයි තේරුණා ඔන්න දේ තමයි පච්ච ගන්න හරි නේද තමයි පච්ච ගන්න එතුළම අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මෙන්න මේ දෙස්ක කියන එක හරි දෙස්ක කියන තමයි පාවිච්චි කරන්න තියෙන්නේ ඒකෙන් තමයි මේ රෙන්ජ් පාරක් දාන්න තියෙන පිටින් ඉස්සරහට දෙස්ක කියන එක දෙස්ක කියන කොටස තේරුණේ එහෙනම් ළමයි මේ මොන ප්‍රශ්න තියෙනවද මගෙන් අහන්න හරි මෙසේජ් එකක් දාලා හරි කෝල් එකක් දාලා හරි අහන්න එහෙනම් අද ක්ලාස් එක නවත්තමු අයිත් හෙට හම්බෙමු එහෙනම් ජය වේවා ඔස්කර් සම්දෙස්තා Sama adesso sensei. ස්ක්‍රමදේස් Sensei, すみません。ඔව්先生අර මේ ඔව් අතන මේ පොඩි අවුලක් තිබුණා මට සෙන්සේ.